ආයුබෝවන් අද මම ඔයාලා හම්බුවට එන්නේ සමන් පිච්ච පිළිබඳ තොරතුරු සමගිනි. බුදුරජාණන් වහන්සේට පූජා කරන සමන් පිච්ච දෙවි මිනිසුන්ට ප්‍රිය උපදවන සුගන්ධවත් පුෂ්පයකි. පුෂ්ප අතර සුගන්ධවත්ම පුෂ්පය සමන් පිච්චයයි පැවසීම වරදක් නොවේ. වැල් වශයෙන් හටගන්නා සමන් පිච්ච පත්‍ර සහ අතු තද කොළ පැහැතිය. මල්වල පැහැ අනුව පිච්ච වර්ග කිහිපයක් පවතී. බහුලම භාවිත කරන්නේ සුදු මල් සහිත සමන් පිච්ච වන අතර දෑ සමන් යනු දුර්ලභ මල් විශේෂයකි. ගැට පිච්ච වර්ගද සමන් පිච්ච කුලයේම ප්‍රභේදයක් වන අතර ස්වර්ණ ජාති නම් කහ පැහැති වර්ගය ඉන්දියාවේ දක්නට ලැබේ. බොහෝ විට ඖෂධ සඳහා භාවිත කරන්නේ සුදු සමන් පිච්චයි. සමන් පිච්ච ශාකයේ මල්, කොළ සහ මුල් ආදී සියලුම කොටස් ඖෂධ පිණිස යොදා ගනී. සමන් පිච්ච ශාකය රෝග රසකට ගුණ දෙන අගනා ඔසුවකි. සෙම් රෝග සහ පිත් රෝග සමනය කරයි. වාත රෝග නැසීමේ හැකියාව පවතී. මෙම ශාකයේ කොළ තම්බාගත් ජලයෙන් කට සේදීමෙන් මුඛ රෝග විශේෂයෙන්ම දත් මුල් දියවීමේ රෝගය සුව කරගත හැකිය. තොල් පැලීම සහ මුඛ දුර්ගන්ධයට කදිම ඔසුවකි. එසේම සමන් පිච්ච කොළ සහ මුල් තම්බාගත් ජලයෙන් තුවාල සේදීමෙන් තුවාලවල කැසීම නතර කරගත හැකිය. එහිදී තුවාලය හොඳින් පිරිසුදු වෙයි. කොළ තම්බාගත් ජලය කුෂ්ඨ රෝග සඳහා යෝග්‍ය වේ. මුත්‍රා රෝග සහ අර්ශස් රෝග සඳහා ඖෂධ ලෙස යොදා ගැනේ. හිස රදය සුව කර ගැනීම සඳහා සමන් පිච්ච මල් ඇල්දියෙන් අඹරා ආලේප කරයි. අක්සි රෝග සමනයට උපයෝගී කරගන්නා අතර මතක ශක්තිය වර්ධනය කරන ඔසුවකි. ධාතු ශක්තිය වර්ධනය කිරීම මෙන්ම ආර්ථව ගැටලු සඳහා උපකාරී වෙයි. වාපිත්සෙම් යන තුන්දොස් සමනයට හිතකර සමන් පිච්ච ආයුර්වේද නිෂ්පාදිත ඖෂධ සඳහා භාවිතා කෙරේ. සමන් පිච්ච මල් චීනී තේ ලෙස පානය කරයි. සමන් පිච්ච මල් වලින් නිපදවන තෙල් ඉතාම මිල අධික නිසා තෙල්ලව රජු ලෙස හඳුන්වයි. සමන් පිච්ච මල් වියලීමෙන් සාදාගත් කොට්ටයක නිදා ගැනීමෙන් සුවදායි නින්දක් හිමිවනු ඇත. ඉමිහිරි සුවඳින් ගත සිත සනහාලන ගෙමිදුල අලංකාරවත් කරන සමන් පිච්ච නිවසට දේවාකර්ෂණය ලබා දෙන මහඟු ශාකයකි. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිත් අයටත් දැනගන්න ෂෙයා කරන්න වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලත් මතක් කර සිටිනවා. නැවතත් දැනම බැරි අලුත්ම වීඩියෝවකින් ඔබ හමු වනතුරු අදට සමුගන්නවා.